ආයිබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි පෙට්ටිගල කන්ද තමයි travel කරන්න යන්නේ. ඉතින් මේ පෙට්ටිගල කන්දට අපිට මේකට කියන ගොම්මොල්ලි කියලා. මේ පෙට්ටිගල කන්දට. ඉතින් අපි අද පෙට්ටිගල කන්ද අපි travel කරන්න යන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති අර පෙට්ටිගල කන්ද තියෙනවා. අන්න තමයි පෙට්ටිගල කන්ද තියෙන්නේ. අපි ඔතනටම යනකම් යනවා travel කරගෙන අනිවාර්යෙන්ම අපි යනවා ඔයාලට පෙන්නන්න කොහොම හරි කට්ට කාගෙන අනිවාර්යෙන් යනවා ඔයාලට පේනවා පොඩ්ඩක් අවුවත් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි මේ තත්ත්වයට යට තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු නේද. පෙට්ටිගල කන්ද අපි බලන්න යනවා නම් අනිවාර්යෙන් මෙතන පෙට්ටිගල ගතිගල සිවිස්ම තියෙනවා. පිටුවෙන් අපි ඇතුල් වෙනවා. දැන් අපි ඇත්තටම දැන් බලංගොඩ නගරේ ඉඳන් තමයි අපි ආවේ. බලංගොඩ නගරේ ඉඳන් ආවට දැන් ඇත්තටම මෙතන තියෙන වෙනස්ම පරිසරයක්. වාස් තේරෙනවද පාර? මේ අතන සුන්දර පරිසරයක අපි ඇතුල්ලා යන්න තියෙන්නේ. මේ පාරේ විශේෂත්වයක් තියෙන මේක කාපට් කරලා තියෙන කරාට ඕන වාහනයකින් එන්න පුළුවන්. කිලෝමීටර් 10ක් වගේ දුර යන්න පුළුවන් අපිට. ඕනම වාහන ඊට පස්සේ බයික් වගේ ටූවීල් වගේ දේවල් තමයි යන්න දෙන්නේ. යාළුවනේ අපි දැන් යන්නේ පෙට්ටිගල වතුරේ බලන්න. ඉතින් අපි පාරේ යනවා. බලමු අපි උඩහට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. මොකද දැන් මාස් දාගෙන තමයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. මොකද කොරෝනා තත්ත්වය තියෙනවා නැද්ද? කොරෝනාත් එක්ක ඉතින් මාස් දාන්න තෝ ගියත් දැන් පොලිසියෙන් අපිව බස් එකේ දාගෙන අරන් යනවා. ඒ නිසා යාළුවන්ට අපි මෙන්න පොඩ්ඩක් ඉස්සරහට ගිහලා පෙන්නන්න මේක කොහොමද තියෙන්නේ කියලා. යමු එහෙනම්. අධික කන්දක් තමයි තියෙන්නේ. බයිසිකලයකට නම් සාමාන්‍ය අපි ස්කූටර් එක යන්නේ. ස්කූටර් එකකට නම් ගානක් නැහැ. පාරේ දැන් පොඩි ගැප් දාලා තියෙන බලන්න පේනවා. පොඩි ගැප් තියෙන ඒ වලින් අර පොඩ පරිස්සමෙන් තමන්ගේ වාහනේ පරිස්සම් කරගන්න. අතන පාර පටුයි ගොඩක්. බස් එකක් ආවොත් අනිවාර්යෙන්ම ඔයගලන්ට වෙනවා මේ වාහනේ ඉඳ දෙන්න පාරේ. බස් එකට ආයෙ මුල් තැන දෙන්න වෙන්නේ. මොකද පාරේ ඉඳ වාහන අයින් කරගන්න ස්ථාන බොහෝම අඩු වෙනවා. පේනවා අපි දැන් වීඩියෝ එක බලනකොට තාම ප්‍රවේශන පාරේ අතට වාහනයක් ඉස්සරහට ෆෝන් එක වැඩිපුර භාවිත කරන්න කියලා මම කියනවා. මොකද මේකේ තියෙන වංගු කීපයක්. ඔයගොල්ලන් දැන් බලා ගන්න පුළුවන්. වංගු කීපයක් ඔයගොල්ලන් ප්‍රධාන වශයෙන් හැරමිටි වංගු. හරි? හැරමිටි වංගු කීප අතර දැන් මේ පළවෙනි හැරමිටි වංගුව. හරි එක. මේ නම් කිරීමකුත් කරලා තියෙනවා හැරමිටි වංගු. මම පෙන්නන්නම් දැන් මෙතන තිබිච්ච බෝඩ් එක වැහිලා තියෙන්නේ. ඉස්සරහා තියෙනවා නම්බර් කරපු ඒවා. අපිට ඉස්සරහට වාහනයක් යනවා. මේ ඇත්තරම ඉස්සරහට යාළුවෙද දන්නේ නැහැ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. දැන් අපි දෙවෙනි හැරමිටි වංගුව. ඔයාලට පේනවා ඇති මෙතන ගහලා තියෙනවා දෙවෙනි හැරමිටි වංගුව කියලා. දෙක නම්බර්ස් කරලා තියෙනවා. දැන් නම් මේක කියලා තියෙනවා ඉස්සරහට අපි යනවා. දැන් අපි ඉස්සරහට යනවා. අත්‍තරම ඔයාලට පේනවා ඇති මේක මේ නගරේ ඉඳන් කිලෝමීටරයක් කාමාර දුරින් මේ පෙට්ටිගල කන්දට යන්න පටන් ගත්තොත් යන ඉඳන්ම අතර සුන්දර පරිසරයක් යන කැලෑ ප්‍රදේශයක්. ඉතින් තමයි අපි මේ යන්නේ. අතරම සුන්දර අත්දැකීම විඳින්න පුළුවන්. දේශගුණෙත් දැන් තරමක් වෙනස් වෙමින් පවතිනවා. දැන් අපි භූමියකට තමයි මේ ගමන් කරන්නේ. ඉතින් ඇත්තටම දේශගුණේ වෙනස් වීම අපිට හොඳටම
Tuna. Sorry. 2 minit හැදිලා. ඉස්සරහට යනවා. පොඩ්ඩක් අත්තරම බලන්න පේන ඇති පාර කාටක් කරාට හරි පටුයි. ඒක කාර් එකක් හරි වෙන වාහනයක් වගේ එනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් එන්න. අපිත් ඒකයි අද බයික් එක ආවේ. බයික් එක තමයි මේ ගමට සුදුසුම වාහන. ඒකයි. අපි දැන් හැරෙන්නේ දෙවෙනි निसादे उनको बता दिया කැන්කලා ගතියක් තියෙනවා පාරේ නම් පොඩි දේවාලයක් තියෙනවා. පොඩි දේවාලයක් නම් මේගොල්ලෝ අපේ දෙමළ ආගමික බැතිමතුන් නන්දනාමාර්ගන ශිවලිංගයක් තියෙනවා. අපි ඉස්සරහට යමු. පෙට්ටිගල මේ දැක්ක එළිය
හරියට දර්ශනය නොකොට ඉස්සරහට හොඳට දර්ශනය වෙනවා පෙට්ටිකල කන්ද. අතන යම් පාර කොහොමද කියලා. අතන සුන්දර පරිසරයක් තියෙන එක එක දේ. දක්වාරක කියනවා. පාරනේ අතරම හොඳ දක්වල ගන්න තියෙනවා. කැඩිලා තිබුණේ. දැන් වැහිගෙන යනවා වගේ තමයි තියෙන්නේ. ඒකම හොඳර මේ පරිසර කලාපයකට තමයි දැන් පිවිසෙමින් ඉන්නේ. ඇත්තට මේක මේ නුවර එළියට සමානයි සීතල ඇඟට දැනෙනවා දැන්. තව අපි අවස්ථලා ආවනම් ඇත්තටම මේ නීදුමෙන් වැහිලා තියෙන්නේ. අපිට යනකොට සමහර ඒ අත්දැකීම් ලබන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම් දෙනවා. ඒ අත්දැකීම් අපිට ඉතින් දෙන්න පුළුවන් වෙයි. බලමු අපි කොහොමද යන්නේ. අපිට පුළුවන් වෙයි. තව දෙයක් කියන්න තියෙනවා. දැන් බලංගොඩ කියන්නේ ඇත්තටම දේශගුණ කලාප කීපයක විඳින්න පුළුවන් නගරයක්. බලංගොඩ කියන්නේ බලංගොඩ නගරය ඇත්තටම දැන් අපිට විනාඩි 20කින් වගේ නුවරඑළිය දේශගුණේ විඳින්න පුළුවන්. අපිට මේ පෙට්ටිගල කමනල්ල වත්ත වගේ ප්‍රදේශයකට ආවම ඒ වගේම විනාඩි 20කින් වගේ කල්කත රජවක කියන ප්‍රදේශවලට ගියාම අධික උෂ්ණ කලාපය කියන්නේ අර සාමාන්‍ය ඇඹිලි පිටිය ඒ වගේ ඔය තනමල් වල මොණරාගල වගේ අත්දැකීම් අපිට ලබන්න පුළුවන්. ඒ වගේම අපිට සාමාන්‍ය සෞම්‍ය දේශගුණයක් තමයි බලංගොඩ නගරයේ ඒ අවට තියෙන්නේ. ඒ වගේම තෙත් කලාපීය දේශගුණ රටාවක් ඔය ඕපනායක පැල්මඩුල පැත්තට ගියාම තියෙනවා. බලංගොඩ නගරේ ඉඳන් දේශගුණය අත්දා ඉක්මනින්ම මේ වෙනස විඳින්න පුළුවන්. විනාඩි 20ක් වගේ ඇතුළත කාලෙ තුල. ඒ අතින් බලංගොඩ කියන්නේ ඇත්තටම වටිනා කියන මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසුම ස්ථානයක් කියලා මම කියනවා. විශේෂයක් තියෙනවා. අධික වර්ෂා කාලවලදී නම් මේ ප්‍රදේශවල මේ පෙට්ටිගල කන්ද තරණයට එන්න එපා කියලා කියනවා. ප්‍රධාන වශයෙන්ම නායයන් වගේ දේවල් වෙන්න පුළුවන් ප්‍රදේශ වල වාහන වගේ આવොත් ඒක අමාරු ගැටලුවක් වෙනවා.
පොඩ්ඩක් පෙන්නන්න වටේ කොහමද ඉස්සරහට අපි ඒවටත් තියෙනවා අපි පෙට්ටිකල කන්දමේ තියෙන්නේ අර තියෙන්නේ නිව් පෙට්ටිකල මේ වත්ත කන්ද තියෙනවා කන්ද දැන් ඉන්නේ වැහිලා තියෙනවා අපි ඉස්සරහට යමු තියෙනවා අවුටෙන් හදන කෝවිලා සුන්දර ස්ථානයක් බලන්න පල්ලෙහා තියෙන view එක දැන් පේනවා මේ ඔය පේන්නේ බලන්ගොඩ මේ ඉස්සරහින් පේන්නේ මේ තියෙන්නේ මේ නිව් පෙට්ටිකල වතුයායේ ලයින් කාමරේ නුවරඑළිය තියෙන තේ වතු වගේ තියෙන්නේ මෙහි ආනේ ලස්සනයි. බලමු අපි උඩින් අපේ යන්න දෙන්න තරම් උඩට අපි යනවා. ඒකට ඕ අත්පාදේ හම්බුනේ. view එක ඔයාලට පේනවාද දැන් නම් නියම view එකක් තියෙනකො view එකක් තියෙනවා ඇත්තටම මේක ඉන්න ඕනේ බලන්නම ඇත්තට සුන්දර අත්දැකීමක් ඉන්නවා තරම ලස්සනයි අත්දැකීම ලබන්න ඔයගොල්ලෝ එන්න ඕනේ මේ සුන්දරත්වයේ කියලා මේ වචන වලට පෙරලන්න බෑ. ඇත්තටම මේ සුන්දර අත්දැකීමක්. ඔය මේ පේන්නේ මස්සන්න ප්‍රදේශය. ඔය පේන්නේ. අපි මීදුම් බාන කලින් තවත් උදේ පාන්දර ආවන අපිට පේනවා හබුතලේ පැත්ත ඊට පස්සේ ඕටන් යන ප්‍රදේශය. ඒ වගේම සම්මන්වල කන්ද පැත්ත අපිට වෙනවා තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. කාපට් තනින් කරන තමයි තියෙන්නේ. පොඩි දියල්ල අතර පොඩක් ගිහලා බලමු. ඒකම අපිට උඩින් පෙට්ටිකල කන්ද පේනවා. ඒක දැන් නම් මීදුමේ වැහිගෙන යනවා. අපි ඉක්මනටම උඩට යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු. දියල්ල ගාවට පොඩි දියල්ල, කුඩා දියල්ල.
අන්න යාළුවනේ මෙහෙමයි. දැන් පොඩ්ඩක් අමාරුයි නැගලා යා. මල්ලි වාට හිතෙන්නේ මොකද්ද කූඩල්ලෝ එහෙම හිටියොත් කොහමද කතන්දරය ඈ? කූඩල්ලෝ නම් ඇති චුට්ටක් ආව පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ අපිට පොඩි සහයෝගයක් දෙන්නත් ඕනේ. අපේ YouTube channel එක sub කරලා තියන්න. cool. කමෙන්ට් එක අනිවාර්යෙන් අපි දිරිමත් කිරීම මේ වගේ කාර්යයකට වඩා හොඳ කරන්න අපිට දිරිමත් කිරීමක් ඇති වැදගත් වෙනවා. අතර මේ වැස්ස වෙලාව නම් එන්න එපා කියලා කියනවා අපි. මොකද වැස්ස වෙලාවට ආවොත් මේව බලන්න වෙන්නේ නැහැ. ඉතින් වැස්ස නැති වෙලාවකට ඇවිල්ලා චුට්ටක් බලලා යන්න. බලන්න එන්න. බලන්න එන්න. අපි ආව ඩියල් එක බලන්න එහෙනම්. එහෙනම් යාළුවනේ. මේක නමන්න අපි දැන්ට දන්නේ නැහැ. අපි නමක් හම්බුනොත් ඔයගලන්ට බලන්න කමෙන්ට් එකක් දාන්න. පොඩි දියල්ලා. මේ දියල්ලට අපි නමක් හම්බෙලා නැහැ තාම. දියල්ලට නමක් හම්බුනොත් අපි කමෙන්ට් එකක් විතර දාලා තියන්න. දැන් යමු. හොටල් ඉස්සරවා. අතර මේ දියල්ල පෙට්ටිකල කන්දේ ඉඳන් එන මේ වතුර පාරකින් හැදිච්ච එකක් අපි පට්ටගෝල් ගිහිල්ලා බලමු නේද එන්න යම් ඔයාලට මේක නොනිට අපි අනිවාර්යෙන් යනවා ඉන්නට ඉතින් යා හැබැයි පට්ට විතර පාරක් කලක්ගයි ඇවිල්ලා කෙනෙක් ඉන්නවනම් ඔයාලා මේ වගේ තැනකට පට්ට නෝරෙලි කොල්ටි එනවා මෙතන මාරම ලක්ටිකක් එතන ආපුවම නිකන් අමුත්තම ගතියක් දැනෙනවා. ඉන්න ඔයාලත් මේ වගේ හොඳ වීඩියෝස් බලන්න අනිවාර්යෙන් අපිව සබ් කරන්න. ඔයාලගේ ලයික් එකක් වැදගත් වෙනවා අපිව දිරිමත් කරන්න. ඉතින් බලන්න මේ තියෙන පෙට්ටිකල කඳු කන්ද තව අපිට උඩට යන්න තියෙනවා. බලන්න මේ පෙට්ටිකල කන්දට තව මොකක් හරි නමක් කියනව නේද? ගොම්මොල්ලිය. ගොම්මොල්ලිය කියලා කියනවනේ. ඔව්. ගොම්මොල්ලිය කියලා කියනවා. මේ පෙට්ටිකල කන්දට රාවණ සම්බන්ධ කතාවකුත් තියෙනවා නේද? ඔව් රාවණ සම්බන්ධ කතාවකුත් තියෙනවා. අපි අර දැන් රාවණ සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් තියෙන නිසා ඒ කතන්දර මුකුත් කියන්නේ නැහැ. අපි පස්සේ බලමු. දැන් නම් මීදුම එනවා ටික ටික පික්මන්ට යන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති.
ඇත්තටම අවට ඇත්තටම ලස්සනයි. මෙතන මේ පුළුවන් නම් කැම්පයක් ගහගන්න ඇත්තටම නියමම තැනක් රෑ සුන්දරත්වයේ විඳින්න. ඇත්තටම මේ සුබදාම් විනාශ කරන්න එපා. ඇත්තටම බලන්න මේ කට්ටිය ඇවිල්ලා මේ ලවුන් සීට් කොළ මේවා දාලා ගිහිල්ලා තියෙනවා. ඒවා ඉතින් කරන්න හොඳ නැහැ. ඒ දේවල්. ඔයගොල්ලන්ට මම පෙන්නන්න දැන් මේ බලංගොඩ නගරය. මේ තියෙන්නේ බලංගොඩ නගරය. ඇත්තටම මේක බලංගොඩ නගරේ ඉඳන් මේ වගේ සුන්දර ස්ථානක් තියෙනවා කියලා කියන්නවත් බැරි තරම් මෙච්චර ආසන්නව තියෙන මේ ප්‍රදේශේ. ඇත්තටම සුන්දරයි. අපි තව ටිකක් උඩට යන්න තියෙනවා. අපි උඩට ගිහලා බලමු. අධික බෑවුමක් තමයි දැන් අපිට යන්න. ආයි බලංගොඩට යනකොට තියෙන දැන් ටිකටම කන්ද තියෙන්නේ. වාහනයක එනවා නම් පෝවිල් වාහනයක එනවා නම් ගැටලුවක්ම නැහැ. නැත්තම් පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක් තමයි තියෙන්නේ. මම බලමු. හොඳ තෙත් කලාපී වනාන්තර ලක්ෂණ අපිට ඉස්සරහට පේනවා. ඉතින් අපි ගිහිල්ලාම බලමු කොහොමද කියලා. තව කොච්චර දුර යන්න පුළුවන්ද කියලා බලමු. ඉස්සරහට යමු. ඇත්තටම අපිට තවත් සුන්දර දියැලක් හම්බුණා. ඇත්තටම පට්ට ලස්සනයි. යාළුවනේ අපි කන්ද කැලේ ආසන්නවටම ආවා. මෙතනින් එහාට යන්න තියෙන අපිට කැලෑවෙන් යන්න තියෙන්නේ. මෙතනින් උඩට පාරක් තියෙනවා. ඒකෙන් යන්න තියෙන්නේ. දැන් මේ දවස්වල යන්න දෙන්නේ නැහැලු. වතු අධිකාරී විසින් මේ යන්න දෙන්නේ නැහැලු. මේ කැලෑ කපන ගැටලු තියෙන නිසා අපි ඒ නිසා දැන් ආයි හැරලා යන්න හදන්නේ. ඔයගලන්ට ආවොත් මෙතනින් උඩට යන්න පුළුවන්. තව තැන් කීපයකින් උඩට යන්න පාරවල් තියෙනවා. අතරම මෙහෙ ඔයගලන්ට පේනවා ඇති මේ කැලේ ඇතුළට පිවිසෙනකොට අලුත් මේ ඕකිඩ් මල් වර්ග තියෙනවා. මේ තියෙන ඒවා බෝවිටියා තියෙනවා. අතරම අලුත් පරිසර කලාපයක් මේකේ තියෙන්නේ. ඔයගලන්ට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඔයගලන්ට ඇහෙනවා ඇති. මෙතන පුංචි දේවාලකුත් තියෙනවා. පොඩි සත්තු කෑ ගහන හඬ. ඉතින් යාළුවනේ අදට අපිට වීඩියෝ එකේ මෙතනින් පෙට්ටිගල නැරඹීමට යන වීඩියෝ එක මෙතනින් නිමා කරන්න වෙනවා. ඔයගලන්ට පෙට්ටිගල වතුයාවේ සුන්දරත්වය අපි ඔයගලන්ට පෙන්වන්න. ඇත්තටම අපි ආවේ උඩටම යන්න. ඉතින් දැන් තියෙන කොරෝනා තත්ත්වෙත් එක්ක අපිට උඩට යන්න විදිහක් නැහැ. ඒ නිසා අපි වත්තේ අවසන් සීමාවෙන් මේ වීඩියෝ එක නිමා කරන් තමයි ලැහැත් වෙන්නේ. අපි යනකොටත් අපි ලබන අත්දැකීම ඔයගලන්ට ගෙනල්ලා දෙන්න. ඉතින් යාළුවනේ අපේ දැන් අපේ මෙච්චර වලට පෙන්නන්න මෙච්චර දුෂ්කරතාවලින් ආව පාරක් කැඩිලා බොහොම අමාරුයි. මෙච්චරකට වලට මේ අත්දැකීම දෙන්න අපි බොහොම අමාරුවෙන් ආව මෙතනට. ඉතින් මෙච්චරයි අපි මෙතනින් තමයි නිමාවක් ගන්නෙ. අපිට පුළුවන් වුණා නම් අපි තව ඉදිරියට යනවා මීට වඩා. මේ ඇත්තටම මෙතනින් එහාට යන්න බෑ. මොකද අපිට තහනම් වුණොත් අපිවත් අල්ලගෙන යන්නේ තරමේ තියෙන්නේ. ඒක නිසා අපි මෙතනින් අතට නැවතෙනවා. දැන් අපිට පේනවා මේ තව ලස්සන තැනක් තියෙනවා වගේ අර මේ පැත්තේ කන්ද උඩක් වගේ අපට පයින් යනවා. බයිසිකලේ දැන් 10 ලක්ෂ කොට පයින් යනවා. ඔයගලන්ට මේ අත්දැකීම ඉතින් අපි ලබා දෙන්න එපායි. ඔයගලන්ට ඇහෙනවද මේ කැලේ මෙතන උඩ තියෙන කැලේ? යාළුවන්ට පේනවද මේ කැලේ තියෙන්නේ? අපි කැලේ අතර දිගේ තියෙන පාර තමයි යන්නේ. අපි බලමු අපිත් ඇවිල්ලා නැහැ. කොහමද මෙහෙ කියලා? මෙහාට පොඩක් දුමු. රස්ස වහින්න කලින් අපි යන්න ඕනේ. පාර දැක්කනකොට හරි. ලොකු බෑවුමක් තියෙන්නේ. ඒ නිසා අපි රස්ස වහින්න කලින්
ගමනාන්තයට ළඟා වෙන්න ඔයගලන්ට තව දෙයක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රක්ෂිත මායිම. ඉතින් අපි එතනින් උඩට අනේක අවසරයක් නැතුව ගැටලුවක් නිසා තමයි අපි නැවතුනේ. අන්තික දැන් මේ අපතු අධිකාරීත් එක්කත් කැමති නැහැ. මොරකාරයෝ ඉන්න ඒගොල්ලෝ කැමති නැහැ නේ උඩට යනවා බලන් දකින්න. අපි අනවසර දේවල් කරන්න හොඳ නැහැ. ඒ නිසා තමයි අපි මෙතෙන්ට මේක මෙතන තියෙන තැන view point එකක් වගේ අපි එතනට කියලා බලලා නේද මල්ලි view point එකට අපි යමු. මට view එකක් ඔව්. ඉතින් එතනට අපි යන්නේ අත්‍තරම කොයිද දැක්කම යන්න ආසාවක් ඇතුණා. මේ ඇති මේ අත්තරම මොරලි පැත්තේ තියෙන දේවතුවගේ ලත්තම පාර පල්ලෙහාට දෙනවා. අපිට යන්න අපි වහනේ මේ බයිසිකල් යන්නම හරි දෙන්නට. ඒ නිසා අපි මෙතනින් යවුනේ ගොඩක්ම බයිසිකල් එක යනවා. අත්තර බයිසිකල් එක යනවා පොවිල් වාහනේ කනිමාරේ මොන වෙනවා මේ පාර එනවා නා. ඉතින් බලමු. යමු. ඉතින් ඔයගලන්ට මේ වගේ සුන්දර අත්දැකීම් ගෙන අපි පොඩි කට්ටක් කනවා. බලමු. ඔයගොල්ලෝ දෙන්න. සුපිරි. අවිල්ල මේ අත්දැකීම් විඳින්න කියලා මම කියනවා ඔයගලන්ට. අත්‍තරම සුන්දරයි. මල්ලි මේ අත්දැකීම ගැන ඔයාලට මොකක්ද කියන්නේ? සුපිරි. අපි ඇත්තටම මේ වගේ තැනකට එන්න. අත්තර මේ වගේ තැන නුවරඑළිය අත්දැකීම් ලබන්න පුළුවන්. මේ දැන් බලන්න ඔයගලන්ට මේ දේශගුණේ වෙනස් වෙනවා. පෙට්ටිකල කන්ද මීදුමෙන් වැසීගෙන යනවා. අපි අල්තනට තමයි යන්න අයිඩියා එක හිටියේ. අත්‍තරම යන්න බෑ, යන්න දෙන්නේ නැහැ මේ දවස්වල. ඔයගලන්ට බලන්න පුළුවන් දැන් මේ පැත්තේ පෙට්ටිකල කඳු වැටියෙම ප්‍රදේශය මිහිදුවෙන් වසාගෙන යනවා. අපි ඉක්මනට යන්න ඕනේ නේද මල්ලි මේ පල්ලෙහාට? ඔව් අපි ඉක්මනට මේ වැහි අඳුරක් තියෙනවා. වැහි අඳුරක් තියෙනවා. අපිට ඉක්මනට යන්න වෙනවා. මොකද මේ අපිට වැස්සොත් එහෙම පාරක් තබලන් හින්දා. ඔව්. ප්‍රශ්නයක් ඒක. අපි යන් ඉක්මනට. හරි. ඉතින් යාළුවනේ අපි දැන් අපේ පෙට්ටිගල කන්ද තරණයට යන්න බැරි වුණත් ඒ ආසන්නයටම ආවා. ඉතින් සුන්දර පෙට්ටිගල දැන් මීදුමේ වැසීගෙන යනවා. ඔයගොල්ලන්ට තරණය කරන්න ඕව අවශ්‍ය නම් ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා මේ අපි ආපාර්තික ඇවිල්ලා වුණොත් අනිවාර්යෙන්ම මේ පෙට්ටිගල කන්දත් අපි තරණය කරනවා. හොඳ දේශගුණයක් තිබුණොත් අපි අනිවාර්යෙන්ම කන්ද තරණයට දවසක් යොදා ගන්නවා. අත්‍තරම කියන්න ඕනේ මාර කුල් එක. අත්‍තරම කෝල් අපි දැන් මහන්සිලා දුවලා ගියත් එහෙම ගැටලුවක් නැහැ. අපිට කූල් එකක් තියෙන්නේ. වතුර තිබහකුත් තියෙනවා. අපි බලමු වතුර හොඳ බොන්න තියෙන තැනක් තියෙනවද කියලා. අපි වතුර ගෙනාවා. බලමු අපි කූල් වතුරක් අපිට බොන්න පුළුවන් වේද කියලා. ඒ මෙතන වතුර තියෙන ලිස්සන මොකද වතුර අපිට හොයාගන්න ඕනේ. කැලේ ඉඳන් එන වතුර පාරක්. ඒකින් ඔය වතුර බීලා බලමු. ඔයාලා කැමතිනේ? ඒ වගේ අද්දමින් ගන්න. කොරෝනා කාලේ ඉන්න වල ගෙදරට වෙලා ඉන්න. ගොඩක් පරිසංකාරීව.
අනිවාර්යයෙන් මේ කොරෝනා කාලේ නිසා ට්‍රැවලින් කරන්න ඇත්තට උත්සාහ කරන්න එපා. ඇත්තටම ඔයගොල්ලෝ ගෙවල් වලටලා ඉන්න බලන්න. අපි අපේ ගෙදර ඉඳන් මේ පොඩි දුරක් තියෙන තැනකට ආවේ. අපි මේකේ නාන්න ගියේ නෑ. නැත්නම් අපි නාන්න වගේ එහෙම එනවා. එහෙම නැතුව අපි මේ වීඩියෝ එකෙන් පෙන්නුවේ පෙට්ටිගල කඳුවැටි ඒ ආශ්‍රිත අපි ගමන් කරන්න පුළුවන්ද කියලා එක. ඇත්තටම පෙට්ටිගල කඳ තරණයට අවශ්‍ය නම් දැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා. අවසන් ටිකේ කේබල් ඔය ලණු වගේ යොදාගෙන තමයි තරණය කරන්න තියෙනවා කියලා අපිට ආරංචියේ තියෙන විදිහට. ඉතින් අපි ගිහිල්ලාම දවසේ යන්න අපේ ලොකු අයිඩියා එකක් තියෙනවා නේද මල්ලි? ඔව් අනිවාර්යෙන්ම ඔයාලා සබ් කරලා තියාගන්න. මොකද අපි ගියොත් ඔයාලට ඒ වීඩියෝ එක නොටිෆිකේෂන් එකක් කරා ඉක්මනින් වෙනවා ඔයාලට. ඒක ඔව්. එහෙනම් වතුර නම් තියෙනවා දිගටම. සද්දෙත් ඇහෙනවා. අපි බොමු බලන්න. නේ? ඉතින් යාළුවනේ කැලෙන් වෙන වතුර බාරක් තියෙනවා කියලා අපිට පේනවා. දින්න. පරිස්සම් වෙන්න ඕනේ උඩල්ල. ඔයාලා අපිට නම් ගැටලුවක් නැහැ. Bomo. Ini sudah atur. Aturnya mereka, aturnya pilih dulu. Gila mau bola temen ni ada gila mana aturnya, ini wakai atur baraga sih itu sih. Air lagi panjang boleh kasih. Atas me, balang guna me wage sundara dah tiada kalau hita ganat be. Abis dan ni ada. Me sundara me parisar. Atas me wage parisar yang pindin ne, malah tin ne, ini mana ada zatan ne, abis dah jangan ganam muka හරි එතකොට බොහොම සතුටුයි අපිවත් උද්දාමයට පත් වෙලා අපි මේ වගේ තවත් වීඩියෝස් කරන්න පෙළඹෙනවා. ඉතින් අපි ඊට වඩා තව හොඳ වීඩියෝ අපි නැවතත් ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අයියේ එහෙනම් අපි යමු අපි බයික් එක ටිකක් දුර නවත්තලා ආවේ. දැන් අපි මේ යන ගමන් ඉන්නේ. පාර පල්ලෙහාට යනකොට ඇත්තට ගැටලුවක් නැහැ. ඉතින් පල්ලෙමනේ තියෙන්නේ. අපිට නිව්ටල් යන්න පුළුවන්. මේ ගැටලුවක් නැහැ. ඉතින් අපි යනවා දැන් අපේ සුන්දර අත්දැකීම් විදලා අවසාන හරිය අපි යන්නේ. පාර අවුල්. ඒකයි. ඔන්න බලන්න දැන් අපි යනවා. ඉතින් අපි අලුත් දවසක ආයි හමු වෙමු. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක එහෙනම් අපි ගෙදර